හැම අවුරුද්දම සීතල කාලේ වරුණාම මට එන එකම ප්‍රශ්නේ තමයි AC එක. ඉතින් වතුර ලීක් වෙනවා. වින්ටර් එකේම AC එක ඔෆ් කරලා තිබිලා මේ සමර් එකේ AC එක දාපු ගමන් කවදාවත් AC එක වැඩ කරන්නේ නැහැ. හැම අවුරුද්දෙම එහෙමයි. Yeah, AC is working but it's not cooling. Yes. Please, can you fix today? Okay, bro. Thank you. ගොඩක් අය ඩුබායි වලට කියන්නේ future of city කියලා. ඒ වුණාට මම කියන්නේ 15 minute city කියලා. මාරම රස්නයක්. මොනවාරි ඕඩර් එකක් දාගන්න ඕනේ බොන්න. ඉතින් මම ඔයාලට කියන්නම් ඇයි මම ඩුබායි වලට 15 minute city කිව්වේ කියලා. pomegranate juice. දැන් වෙලාව 4:10යි. අපි බලමු මේගොල්ලෝ මේ ඕඩර් එක මට විනාඩි 15ක් ඇතුළත එවනවද කියලා. ඉතින් ready to pick up කියලා දාලා තියෙනවා. විනාඩි 11කින් ඕඩර් එකත් එනවා කියලා දාලා තියෙනවා. බලමු. මම ඉන්නේ ලක්සරි ඩවුන්ටවුන් වල නෙමේ මං ඉන්නේ අල් කරාමා වල. කරාමා කියන්නේ ඉතින් ලොකු බිල්ඩින් වලින් වටවෙච්ච මොඩර්න් සිටි එකක් නෙවෙයි වුණාට මට අවශ්‍ය කරන හැමදේම විනාඩි 15ක් ඇතුළත මට ගන්න පුළුවන්. ඒකින්ද තමයි මං අල් කරාමා වලට 15 minute සිටි කියලා කියන්නේ. මම ඉන්නේ මෙන්න මේ බිල්ඩින් එකේ. ඉතින් මං ඔයාලට පෙන්නන්නම් මේ බිල්ඩින් එක ගාව ඉඳලා එළියට බැස්සාම පොඩි බයිසිකල් රයිඩ් එකක් දාලා පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔතනින් යනකොටම තියෙනවා මට මෙතන මිනි සුපර් මාකට් එකක්. ඊට එහා පැත්තේ තියෙනවා රෙස්ටුරන්ට් එකක්. ඉතින් මට විනාඩි 10ක් ඇතුළත කොච්චර තැන් වලට යන්න පුළුවන්ද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා ලොන්ඩරි එකක්. ඉතින් ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා බයිසිකල් හදන වැඩපළක්. එතනින් එහා පැත්තට ගියාම ආපහු තියෙනවා ලොන්ඩරි එකක්. එතකොට ස්ටුඩියෝ එකක් තියෙනවා. තව තියෙනවා රෙස්ටුරන්ට් එකක්, සැලොන් එකක් තියෙනවා මෙතන. ඉතින් ගයිස් ඔන්න මෙතනින් එළියට ආවහම මේ රෝඩ් එකෙන් ඉස්සරහා අතන තියෙනවා නෙස්ටෝ සුපර් මාකට් එක. ඉතින් ඒක ටිකක් ලොකු සුපර් මාකට් එකක්. අපිට අවශ්‍ය ඕනම දෙයක් ඒකේ තියෙනවා. එතකොට ගණනුත් අඩුයි ඒකේ. ගේගාව ඉඳලා මෙතෙන්ට ආවහම විනාඩි 5 දුර තමයි තියෙන්නේ. ගේගාව තියෙන පොඩි මිනි සුපර් මාකට් එකක්. ඉතින් මේක ටිකක් ලොකු සුපර් මාකට් එකක්. ෂොප්ටු මේනික. ඉකඩානේ සුදු මේනික ෂොපින් ආවිල්ලා මේ කෙල්ල ගාගෙන කෙල්ල නාගෙන ඉන්නේ අපි. එතකොට මෙතන තියෙනවා බස් හෝල්ට් එක. ඕන තැනකට යන්න පුළුවන් මෙතනින් බස් එකක් අරගෙන. මේ පැත්තෙත් තියෙනවා ඒ වගේම තව බස් හෝල්ට් එකක්. එතකොට අතන තියෙනවා ෆාමසි එක. තව අර පැත්තේ ඔක්කොම තියෙන්නේ රෙස්ටුරන්ට්. ඉතින් එක එක ජාතියේ රෙස්ටුරන්ට් තියෙනවා. ඉන්දියන් ඒවා තියෙනවා. පාකිස්තාන්, ශ්‍රී ලංකන් හැම දෙයක්ම තියෙනවා. මෙතන තියෙනවා තව 1 to 10 කඩයක්. ඉතින් අපිට ලාභයට බඩු ගන්න පුළුවන් එතෙන්ට ගියොත්. ඒ වගේම තමයි අතෙන්ට ගියාමත් එතනත් තියෙනවා තවත් 1 to 10 කඩයක්. ඉතින් ඒකෙනුත් අපිට ලාභයට බඩු ගන්න පුළුවන්. ඉතින් ඔය ඉස්සරහා බලන්න ඔතන ඉතින් මෙතන තියෙන මේ එකම ෆ්‍රේම් එකේ මෙතන තියෙනවා සැලොන් එක. එතකොට මෙතන තියෙනවා ෆාමසි එක. ඊට එහා පැත්තේ තියෙනවා රෙස්ටුරන්ට් එකක්. එතකොට අතන මුල් එක්කොනම උඩ තියෙනවා හොස්පිටල් එක. ඉතින් මාරම ලේසි අපිට අවශ්‍ය දේවල් ගන්න. හොස්පිටල් එකට යන්න ඕන නම් හොස්පිටල් එකට යන්න පුළුවන්. එතන මෙහා පැත්තේ තියෙන බැංක් එකක්. කරිම් බයිසිකල් ස්ටේෂන් හැම තැනම තියෙනවා. විනාඩි 5ක් ඇතුළත මට කරිම් ස්ටේෂන් 4කට 5කට යන්න පුළුවන්.
ඕන වෙලාවක බයික් එකක් ගන්න පුළුවන්. Fuck. Shit. Crash. Insta360 lens එක crash වුණා guys. මාර upset වෙtti. Hello Sudhumanika. Abungana. Good girl. My good girl. සෑහෙන කාලෙක ඉඳලා මම්මගේ වොලට් එකේ සල්ලි අරන් යන්නේ නැහැ. ඉතින් කොටිම කිව්වොත් මට මගේ වොලට් එක අරන් යන්න උමනාවක් නැහැ. මොකද මගේ ෆෝන් එක තියෙන නිසා. ෆෝන් එකේ වොලට් එකේ දාගෙන යන්න පුළුවන් ඕනම දෙයක් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මට මේ ජීවිත වෙද්දි කිසිම ගැටලුවක් නැහැ. ලෝකේ තියෙන ලොක්කුම මෝල් එකේ වුණත් ඉතින් කරාම වල තියෙන පුංචි මිනි මාර්ට් එකේ වුණත් ඒ වගේම පුංචි කැෆ්ටේරියා එකේ වුණත් අපිට කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. ඉතින් මෙහෙ කොච්චර දියුණු වෙලා හැමදේම තිබුණත් මට අවශ්‍ය කරන එක දෙයක් මෙහෙ නෑ. ඉතින් ඒක තමයි නේචර් එක. ඉතින් ලංකාවේ වගේ මෙහෙ නේචර් එකක් කොහෙවත්ම නෑ. ඉතින් ඒ අතින් බැලුවාම ලංකාව කියන්නේ මාරම සම්පතක්. Doors opening. الأبواب تفتح. Will arrive at platform 2. إكسبو 2020 المحطة القادمة هي Emirates Towers. ඔනිදි මම දැන් මේ මෙට්‍රෝ එකෙන් එළියට ආව ගමම්ම එහා පැත්ත බැලුවොත් අන්න අතන අර තියෙන්නේ මම අර ඉස්සෙල්ලා පලින් පෙන්නපු 1 to 10 කඩේ. ඉතින් එතන මෙහා පැත්තේ තමයි මම ඉන්න බිල්ඩින් එක තියෙන්නේ. ඉතින් මෙට්‍රෝ එකට එන්නත් මට යන්නේ විනාඩි 2ක් විතර. What's that, bro? Drinks? 206. Yeah, that's my bro. Euro? Yeah. This is the drinks order, right? Your name? Chaturanga. Show me. So. Get in 15 minutes කියලා තිබුණාට ඒගොල්ලෝ මට මේ order එක විනාඩි 15ක් යන්නත් කලින් එව්වා.